හෑන්ඩ් ෆෝන් එක. ඒ මොකද කියන්නේ? දැන් පොඩ ගන්නකෝ අර. මොකද හට ඕනේ? නෑ මේ එදා කිව්වේ අර ෆොටෝ එකක් තියෙනවා කියලා සුරාවද කොමසාරිස් ගෙදරට ගියාම කිව්වේ ෆෝන් එක සමාගත කරන්න බැරි හින්දා මම ඒක දැන් මකලා දැම්මා. නෑ මම ඒක මකලා දැම්මා. ඩිලීටඩ් අයිටම්ස් වල ඇති පෙන්නන්න. ඩිලීටඩ් නෑ ඩිලීට් එහෙම හොයන්න බෑ. මොන යන්නකෝ මම කියන්නේ ඩිලීටඩ් අයිටම්ස් වලට යන්න. Apple නේ ෆෝන් එක. ඒ දැන් නෑ මම ඩිලීට් නෑ එහෙම හොයන්න. ඉතින් දැන් ඔයා කිව්වනේ එදා මේක සමාගත කරනවා කියලා ෆොටෝ එක. නෑ මට සුරාවද කොමසාරිස් ගෙදරට යන ෆොටෝ එක මල් ළඟ තියෙනවා කිව්වා. මම ළඟ නෑ ඒක. මම ළඟ දැන් ඒක නෑ. ඒක සමාගත කරාද? ෆොටෝ සභාගත කරාද? නෑ මං නෑ ඒක නෙමෙයි සභාගත කරනවා කිව්වේ. නෑ ඔබතුමා කිව්වා මට ෆෝන් එක සභාගත කරන්න බැරි හින්දා. නෑ මේ ප්‍රකාශය අර ඒක මේ වටකලේ ප්‍රකාශනේ. වටකලේ මේ මොකද්ද මේ දේශපොදුනේ දැන් දන්නවා කියන එක. ඔව්. නෑ හරි මේ මම අහන්නේ දැන් ෆොටෝ එක තියෙනවද නැද්ද? නෑ ඒක නෑ ඒක නෑ. ඒ ඩිලීට් කළාද? පොට බලන්න. නෑ නෑ ඩිලීට් කරලා ඇති. මම ළඟ තිබුණා. දැන් බලුවා. බැලුවේ නෑනේ බොරු කරන්න එපා. බලන්න පොඩ්ඩක්. ඩිලීට් කළා. ඇත්තටම ඩිලීට් කළා. ඇත්තටම මම නැත්තම් බොරු කියන්නේ. ඒක ඇත්තටම මම ඒකයි කිව්වේ මේ ආණ්ඩුවේ ඇමතිවරු දැන් ඒකනේ ඒගොල්ලන්ට තරහා ගියේ. අර තරහා ගිලා කෑ ගහපු ඇමති කෙනෙක් හිටියේ. මම ඒගොල්ලන්ගෙන් නමින් ඇහුවා නේද ඇමතුමා කියලා ඇහුවා. ඉතින් ඒකට තරහා යන්න ඕනේ නෑනේ. දැන් මාතර බාර් එකක් සම්බන්ධව මේ ටිකේ කතා කරනවා සුරාපති කොමසාරිස්ට ඇමති කෙනෙක්. කොළඹ එකක් සම්බන්ධව ඇමති කෙනෙක් කතා කරනවා. දෙන්න කියලා? ඔව්. දෙන්න කියලා? ගම්පහ එකක් ගැන තව ඇමති කෙනෙක් කතා කරනවා. මේ ආණ්ඩුවේත් ඇමතිවරු ගාවට ඉතින් එනවනේ. ඒගොල්ලන් අහපුවම මම කොහොමද නෑ එයාලව මම කරගන්න මම එයාට ඡන්දෙදි උදව් කරා කියලා කිව්වා. හරිද? එතකොට මේගොල්ලෝ මට වෙන එකක් නෙමෙයි කියන්න ඕන උනේ. මේගොල්ලෝයි ඒගොල්ලෝයි දෙගොල්ලෝම එකයි උනුත් එකයි මුනුත් එකයි තමයි අවසානයේ. ඇලෝසියස්ට කොච්චර ලයිසන් දීලා තියෙනවද? ඒක මට ඒක දැන් හොයාගන්න හම්බුනේ මම එකක්ද කොයිද කිව්වා එකේ. ඒකෙත් තියෙනවා එකක්. මොකද මේ එදා කිව්ව වසන්ත සමරසිංහ මේ ඔක්කොම හොයන්න ඕන. මොකද හේතුව දැන් දයාසිරි කතා කරන්නේ නැහැ. දයාසිරිට ලක්ෂ 10ක් දීලා තියෙනවා චෙක් එක. දයාසිරි සල්ලි අරන් තියෙනවා. සුජීව අරන් තියෙනවා. හර්ෂණ රාජකරුණ අරන් තියෙනවා. තව කවුද සේනාරත්න කියලා කෙනෙක් අරන් තියෙනවා. මිලියන 1098ක චෙක් මාරු කරලා තියෙනවා. දයාසිරිත් මේ සිකියුරිටි වල ලක්ෂ 10 චෙක් එක මාරු කරලා තියෙනවා. ඒ හින්දා මේ මෙන්ඩිස් ඩිස්ටිලරිස් වයින් ස්ටෝර්ස් ගැන වචනයක් කතා කරන්නේ චෙක් දීලා තියෙන අමුතු අර්ජුන ඇලෝසියස් දීලා තියෙන්නේ මේ සෙලාන් account එකකින් දීලා තියෙන වයින් ස්ටෝර්ස් එකට දීලා වයින් ස්ටෝර්ස් එකලු මේ හරිය කතාවනේ ඔබට චෙක් එකක් නෙමෙයිද මම බොහොම පැහැදිලිව කිව්වා අර්ජුන චෙක් 156 දීලා තියෙනවා ඇලෝසියස් ගියේ මම සල්ලි අරන් නැහැ කියලා මම බොහොම පැහැදිලිව කිව්වා දැනුත් මම කියනවා මම මේකට ගිහිල්ලා කට උත්තර දුන්නා චමුත්ත CID. ඒක ඔබ කිව්වා ඒ දවස් ලක්ෂ 10ක චෙක් එකක් හම්බුණා කියලා ඡන්ද කාලේ. ඒ හම්බුනේ චෙක් එක හම්බුනේ මාරු කරගත්තා කියලා. චෙක් එක හම්බුනේ කොහොමද කියන කාරණා සියල්ලම මම කිව්වා. අර්ජුන ඇලෝසියස් මගේ අතර චෙක් දෙකක් දීලා මාරු කරන්න කියලා මට සල්ලි වල නැහැ. මම බොහොම පැහැදිලිව කියලා තියෙනවා. මොකද බෝන එක කොලොන කියලා මගේ යාළුවෙක් මට ගෙනලා දුන්න චෙක් දෙකක්. අතර මම දන්නෙත් නැහැ කාගෙන්ද මේක ආවේ කියලා. මොකද ඔහු සාමාන්‍යයෙන් මට සල්ලි ටිකක් දෙනවා ඡන්දයක් කරනකොට. ඒ වෙලාවේ තමයි ඔහු ඒවල තිබිච්ච එකක් එදා හරියටම ඡන්දේ දවසේ. ඡන්ද දවසේ නෙවෙයි ඡන්දේ නාම යෝජනා බාර දෙන දවසේ. කෑම වලට සල්ලි අවශ්‍යලා තිබුණා සල්ලි තිබු ඒකෙන් තමයි චෙක් එකෙන් මාරු කරලා දීලා තිබුණේ. ඒ ඇලෝසියස් චෙක් එක. ඇලෝසියස් ගේ කාගේද මම දන්නේ නැහැ චෙක් දෙක. හැබැයි ඔහු මේක ලබලා දුන්නේ මට අර්ජුන ඇලෝසියස් නෙමෙයි. හරිද? මම බොහොම පැහැදිලිව මේ CID එකට ගිහිල්ලා කට උත්තර ලබා දීලා තියෙන. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඕන පරීක්ෂණයක් කරලා මම මේක ඇලෝසියස් තාත්තයි තමයි චෙක් එක අස්සම් කළා. ඇලෝසියස් තාත්තයි තමයි චෙක් එක අස්සම් කළා. ඔබ දන්නේ නැතුණාට මම දන්නවත් නැහැ. ඔබට කියලා ඔබ දන්නේ නැතුණාට එතන සඳහනක් තියෙනවා ඔබට දුන්නේ කියලා. කවුද? ජයසිරි නම තියෙන්නේ එහෙම දන්නේ මට ඔහු චෙක් දීලා නැහැ කවදාවත්. නෑ ඔබට දීලා නැති කෙනෙක් හරි ඔබ කෙනෙක් පිළිගන්න පුළුවන්. නමුත් ජයසිරිකටත් ඇලෝජන ඇලෝසිස්ගෙන් චෙක් එකක් ලැබිලා තියෙනවා කියලා සටහනකට කොයිද? ඒක ඔය වසන් සමසිංහ කියන කාරණයක් නේ. ඔව්. වසන් සමසිංහට ගිහලා ඒක දාන්න කියන්නේ නෑ වසන් සමසිංහ එහෙම කියන්නේ කොහොමද එතකොට? මෙහෙමනේ ඒගොල්ලෝ නෑ හිතලුවක් වෙන්න බෑනේ නෑ තව එහෙම ගත්තේ නැතිව තව ඉන්නවනේ. දැන් එහෙමනම් ඔය ආණ්ඩුව නෑ ඔබතුමා කියන ඔබගේ ආඩුවේ දැන් මෙතනම ඔබතුමාලත් එක දැන් කිව්වනේ රාජ්‍ය සේනාධිපති මහත්තයා කෝල් 39ක එක ඇමති කෙනෙකුට ඇවිල්ලා තියෙනවා. නෑ ඒ කතාව නෙමෙයි දැන් ඔබම කිව්වා මෙතෙන්දී. ඉතින් ඔය කතාවම තමයි ඒගොල්ලෝ සල්ලි අරන් තියෙන්නේ. ඔබම කිව්වනේ ඔබගේ ආඩුවෙක් ඔබට සල්ලි ටිකක් ලබා දෙනවා කියලා. නෑ නෑ දැන් මම මොකටද ඔබතුමාම කිව්වනේ ඔබතුමාගේ ආඩුවෙක් ඔබතුමාට මුදල් ලබා දීලා තියෙනවා මැතිවරණ වල දෙනවා මම ගන්නවා කියලා. ඒතර ඔහු චෙක් දෙකක් අරන් තියෙනවානේ. ඔබට චෙක් දෙකක් දෙනවා. ඒ චෙක් දෙක ඇලෝසියස්ගේ චෙක් දෙකක්. එහෙම ඒක දන්නේ. දැන් නැත්නම් ඒතර ඇලෝසියස් ගාව සඳහනක් කරනවා දයාසිරිටත් ගියා කියලා. නෑ කොහෙද ඒක තියෙන්නේ? නැත්නම් වසන් සමරසිංහලා එළියට දාන්නේ කොහොමද? නෑ ඉතින් ඔය චෙක්ස් ගියේවත් ටිකනේ ඔය එවන්නේ නැත්තේ. ඒගොල්ලෝ ගාවත් හරියට ඩොකියුමන්ට්ස් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරලා අපිට විරුද්ධව නඩු දාන්න කියන්නේ. ඔය නිකන් කිව්ව එහෙමනේ. හරියට දුන්නා. අපි දන්නවනේ JVP එකේ ඔෆිස් එක හැදුවේ කවුද? සල්ලි දුන්නේ කවුද? අපිට දන්නේ. ඔව් ඉතින් දැන් ඒක බොහොම පැහැදිලිව මේ නිමල් පෙරේරා බොහොම පැහැදිලිව කියනවනේ ඔහු මේ පීතපටිය කැපුවේ කියලා JVP එක ඔෆිස් එක ඕපන් කරේ. ඒකට මේ මොනවද ටයිල්ස් දුන්නේ ඔහු කියලා. නිමල් පෙරේරා? ඔව්. ටයිල් දුන්නේ? ඔව් නැතුව
නිමල් පෙරදුන්නේ. ඔව්. ඉතින් ඔහු කියනවා. ඉතින් ඔය කතා කොයිද කියන්න පුළුවන් ඇති වෙන්න කොයිද කියන්නේ? කොයිද කියන්නේ? ඔව් බොහොම පැහැදිලිව මටත් කිව්වා එතුමා. කිව්වා? ඔය දැන් ඕස්ට්‍රේලියාවේ කොහෙද ඉන්නේ මට එදා කතා කෙලින්ම කතා කරලා කිව්වා මම දුන්නේ මේ ටයිල්ස් එක කියලා. ඉතින් ඔය ධම්මික පෙරමහත්තයලා නෑ දැන් ඔය යාළුකම් තියෙන්නේ එහෙමනේ. ඔය මේවා ටික හදන්න තෝ ජීවිප එකට මේ ගඩොලින් ගඩොල අල්ලන්න මේ සමාජික දුන්නේ වෙයි. ව්‍යාපාරිකු දීලා නැද්ද? ඒක රාජිත සේනාරත්න කෝල් කරා කියලා මේ 39 කිව්වා වගේ. රාජිත මෙතන ඉඳගෙන කිව්වනේ 39ක් කිව්වා. කෝල් හරි. සිස්ටම් එක. ඔබ කිව්වේ සල්ලි ගත්තේවත් දන්නවා කියලා. ඔබ දැන් කිව්වේ. නැති. මේ සල්ලි දුන්නා කියලා වගේම. නේද? ඒගොල්ලන්ටත් ඡන්දෙදි සල්ලි දුන්න මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. නෑ හරි මිනිස්සු නෙමෙයි ඇලෝසියස් දුන්නා කියලා මේ කතාවක් නෑනේ. නෑනේ. නෑ ඒකනේ මං කිව්වේ. මං කියන්නේ ඡන්දෙකදී ඒ සල්ලි දුන්න අය ඕන තරම් ඒගොල්ලන්ටත් ඉන්නවා. හරි. අපි අවුල. මේ ඇලෝසියස් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ සල්ලි දැන් දුන්නා මෙතන බැඳුම් කරේ සම්බන්ධයෙන් ප්‍රශ්නේ ඒක තියෙන්නේ. තමයි දැන් ඔය වැඩ කරන්නේ මම එකයි කියන්නේ මේ මත්පැන් බලපත්‍ර වලට දැන් කතා කරන්නේ මේ ඡන්දෙදි සල්ලි දුන්න ඇමතිවරුනේ. අපි නෙමෙයිනේ ඇමතිවරු දැන්. හරි.